නෑ ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට ගෙනල්ලා තියෙන්නේ මෙන්න මේ වගේ AI වීඩියෝ එකක් හදාගන්නේ කොහොමද කියලා. අපි තව ටිකක් උඩට හෙවිදගෙන ගිහින් බලමු මේ කැලේ මොනවද තියන්නේ කියලා. ඔයාලට කිසිම මහන්සියක් වියදමක් කරන්නේ නැතුව, ඒ කියන්නේ මොඩල් කෙනෙක්වත් දාන්න නැතුව මෙන්න මේ වගේ ඇඩ් එකක් උනත් කරගන්න පුළුවන්. මගේ ලස්සන දීප්තිමත් ලස්සන සමයේ රහස. ඉතින් තවත් කතා කරන්නේ නැතුව වීඩියෝ එකට ගිහිල්ලාම බලමු මේක කරන්නේ කොහොමද කියලා. ඔයා Google එකේ ගිහින් සර්ච් කරන්න Gemini Flow කියලා. හරි ඔයාලට පේනවා මේ උඩින් එනවා Flow කියලා link එකක්. ඒකට ඔයාලා යන්න. හරි මේ තියෙන Gemini Flow එක. මේකේ ඔයාලට පහලින් පේනවා ඇති Create with Flow කියලා. ඒක ඔයා ක්ලික් කරන්න. හරි ඔයාලා මේකට ඉස්සෙල්ලාම log වෙලා නැත්තම්, ඒ කියන්නේ email එකක් දීලා මේකට ඔයාලා log වෙලා නැත්තම් ඔයාලා මේකට log වෙලා ඉන්න. හරි මම මෙතන ඉස්සෙල්ලාම get started දෙනවා. හරි මම දැන් මෙතන කලින් එකක් හදාගෙන බැලුවා, වීඩියෝ එකක් හදලා බැලුවා. ඒ නිසා තමයි මේ විදිහට මෙතන තියෙන්නේ. ඔයාලට එනවා මේක රෙජිස්ටර් කරන්න විදිහක්. ඒ විදිහට ඔයාලා මේක මේල් එක දීලා මේකට ඇතුළත් වෙන්න. හරි. ඉතින් ඔයාලට ඉස්සෙල්ලාම පේනවා new project කියලා. ඒකට ඔයාලා යන්න. හරි ඔයාලා ඉස්සෙල්ලාම වීඩියෝ එකක් හදන්න කලින් ගිහින් මේ මෙතන තියෙන arrow එක ක්ලික් කරන්න. හරි ඔයාලා මේක දාගන්න ඕනේ text to video කියන එකට. ඒක දැන් කොහොමද default වැටලම තමයි තියෙන්නේ. හරි ඔයාලට මෙතන පේනවා ඇති තවත් බටන් එකක් තියෙනවා. ඒකට ඔයා ක්ලික් කරලා මේකේ size එක තෝරගන්න. ඒ කියන්නේ short YouTube short size එකද නැත්නම් long video size එකද කියලා. හරි ඔයාලා මෙතන මෙන්න මේ මොඩල් එක මේ පළවෙනි එක දෙන්න ඕනේ. හරි ඔයාලා දැන් මෙතන ඔයාලගේ වීඩියෝ එකේ එන්න ඕනේ විදිය. ඒ කියන්නේ prompt එක මෙතන ඇතුළත් කරගන්න ඕනේ. හරි ඔයාලට මේ පේන්නේ මම හදාගත්ත prompt එක. හරි මේ කැලේ තියෙන්නේ මේ වීඩියෝ එක තියෙන්න ඕනේ විදිය. දැන් මෙතන මේ තියෙන්නේ ඒ කියන්නේ ඉන්න පුද්ගලයා, ඔයා හදන පුද්ගලයා ජෙනරේට් කරන එක්කෙනා කියන්න ඕනේ මොකද්ද කියලා ඔයාලා මෙතන සිංහලෙන්ම ටයිප් කරන්න ඕනේ. ඔයාලා ඉංග්‍රීසි බෑ කියලා බය වෙන්න එපා. මෙන්න මේ විදිහට ඔයාලා Google Translate එකට ගිහිල්ලා මෙහෙම translate කරලා මේකට paste කරගන්න. ඒකට ඔයාලට පේනවා මේ තියෙන arrow එක. ඒක උඩ ඔයාලා එකපාරක් ක්ලික් කරන්න. හරි ඔයාලට පේනවා ඇති මේ මෙතන වීඩියෝ එක ජෙනරේට් වෙන ගමන් තියෙන්නේ. හරි ඔයාලට පේනවා දැන් වීඩියෝ එක ජෙනරේට් වෙලා ඉවරයි. අපි මේ වීඩියෝ එකට ගිහිල්ලා බලමු මේක කොහොමද ජෙනරේට් වෙලා තියෙන්නේ කියලා. අපි දැන් බලමු මේ කැමරා එකේ video quality එක සහ photo quality එක. ඔයාගේම මූණ දාලා AI videos හදන්න කැමතිද? එහෙනම් මෙන්න මේ උඩ වැටෙන කාඩ් එකට ගිහිල්ලා මෙන්න මේ වීඩියෝ එක බලන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සිංහල කතා කරන AI videos ඉතාමත් ඉක්මනට හදාගන්නේ. ඉතින් මේ වෙබ්සයිට් එක නම් සම්පූර්ණයෙන්ම ෆ්‍රී නෙමෙයි. ඔයාලට දවසට කීප වාරක් මේකෙන් වීඩියෝ එඩිට් කරගන්න පුළුවන්, හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක මාසයක් ෆ්‍රී ගන්න පුළුවන්. ඔයාලට මේකේ අප්ග්‍රේඩ් කියන එකට ගියාම බලා ගන්න පුළුවන් මේකේ ගන්න තියෙන පැකේජ් කොහොමද කියලා. ඉතින් ඔයාලා ඒකට ගිහිල්ලා ඔයාලා මේක බයි කරන්න කැමති නම් බයි කරගෙන ඔයාලට ඕන වෙලාවක වීඩියෝස් හදාගන්න. ඉතින් මං හිතනවා මං අද මේ ඔයාලට ගෙනාපු වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් පහළ තියෙන ලයික් බටන් එක ප්‍රෙස් කරලා වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක ගැන හිතන දේ අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වීඩියෝ හැමදාම බලන්න කැමතියි. ඉතින් මේ වගේම තවත් අලුත් brand new tech වීඩියෝ එකකින් හම්බ වෙමු කවිස ටෙක්නොලොජි YouTube channel එකේ.